මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙච්ච උගුළු හැමෝම ඊටාම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මැදිවිය පහු කරපු කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ඕගොල්ලන්ටත් කවදා හරි දවසක කොන්දේ කැක්කුම ඇති වෙලා තියෙනවද? විශේෂයෙන්ම මැදිවිය පහු කරලා යන අයගේ කොන්ද කැක්කුම කියන්නේ ඊටාම බහුල රෝගී තත්ත්වයක්. ගොඩ දෙනෙක් අපිව හම්බෙන්න වෙන රෝගීන් ප්‍රකාශ කරන්නේ මගේ කොන්ද රිදෙනවා ડોක්ටර්. නැත්තම් කොන්ද නමන්න දිගාරින්න අපහසුයි. මේ කොන්දේ ඉඳලා පාදයේ ඉස්සර කැක්කුමක් යනවා. පාද හිරි වැටෙනවා. මේ වගේ රෝග ලක්ෂණ. එහෙනම් අපි කතා කරමු කොන්දේ කැක්කුම පිළිබඳව. කොහොමද කොන්දේ කැක්කුම ඇති වෙන්නේ? මේ සඳහා තියෙන ප්‍රතිකාර මොනවාද? ඕගොල්ලන්ට මේ කොන්ද කැක්කුම වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන් වගේ කරුණු කාරණා රාශියක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න අපි සමග ඉතර විනාඩි කිහිපය මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුළු සූරිය. අපි මුලින්ම කතා කරන්න යන්නේ ඇයි වයස්ගත වීමත් එක්ක කොන්දේ කැක්කුම ප්‍රධාන වශයෙන් නැති වෙන්නේ කියලා. ඒ සඳහා ප්‍රවේශයක් හැටියට මම මුලින්ම කොන්ද වැට පෙළ හැදිලා තියෙන්නේ කොහොමද කියලා විස්තර කරන්නයි යන්නේ. මේ මගේ අතේ තියෙන්නේ කොන්දේ පහළ කොටසේ ආකෘතියක්. මේ කහ පාටින් දක්නට පුළුවන් වෙන්නේ කොන්ද වැට පෙළියේ තියෙන අස්ථි. ඒ අස්ථි දෙක අතර රතු පාටින් මේ තියෙන කොටසට අපි කියනවා අන්තර්කශේරුක මඩල එහෙම නැත්නම් ඩිස්ක් කියලා. ඒ වගේම කොන්ද වැට අතර තියෙන සිදුරකින් තමයි ප්‍රධාන ස්නායුව මොළයේ ඉඳලා ගමන් කරන්නේ. මේ ප්‍රධාන ස්නායුව නැත්නම් සුසුම්නාව මේ සිදුර තුලින් තමයි ඒ ස්නායුව පහළට ගමන් කරන්නේ. ඒ වගේම කොඳු වැට දෙකක් අතර පිටුපස කොටසේ තියෙනවා සංදිය. සංදි දෙකක් තියෙනවා සෑම අස්ථි දෙකක් අතර. මේ එක සංදියක් මේ පැත්තේ තියෙන අනිත් සංදිය. මේ සංදි දෙක. මේ තමයි සාමාන්‍යයෙන් කොඳු වැට පෙළියේ ව්‍යුහය. අපි වයස්ගත වීමත් එක්ක කාරණා කීපයක් සිද්ධ වෙනවා. පළවෙනි කාරණේ කොඳු වැට අතර තියෙන මේ ඩිස්ක් එක ටිකක් උසින් අඩු වෙනවා. ඒ ඩිස්ක් එක ටිකක් වියලිලා යනවා. ඩිස්ක් එක හැදිලා තියෙන කොටස් ටිකක් දි รา පත් වෙනවා. ඉරිතලා යනවා. මේ නිසා මේ ඩිස්ක් එක මගින් කොඳු නාරටි ඇතුලෙන් ගමන් කරන ස්නායුව තෙරපී යන්නට පුළුවන්. එක හේතුවක්. ඊළඟට වයසත් එක්ක මේ අස්ථි නැත්තම් කොඳු නාරටේ තියෙන අස්ථි වල වෙනස්කම් ඇති වෙනවා. අස්ථි දි รา යාමට ලක් වෙනවා. අස්ථි වල තනින් තන තව අස්ථි කොටස් වැවී යන්න පටන් ගන්නවා. අපි මේවට කියන ඔස්ටියෝෆයිට්ස් කියලා. ඒ වගේම කොඳු වැට අතර තියෙන මේ සංදි අස්ථි අතර තියෙන සංදි ගෙවි ගිහිල්ලා ඒ සංදි වල ආතරයිටිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් වයසට යද්දි කොන්දේ කැක්කුම ඇති වෙන්න තව හේතුවක්. ඒ වගේම වයස්ගත වීමත් එක්ක මේ ප්‍රධාන ස්නායුව ගමන් කරන නාලය ඒක පොඩ්ඩක් හීනි වෙලා යන්න පුළුවන්. එමගින් ස්නායුවක් තෙරපෙන්න පුළුවන්. ඒකත් මේ කොන්ද කැක්කුම ඇති වෙන්න හේතුවක්. ඒ වගේ මම ඉස්සරලා සඳහන් කළා වගේ මේ අන්තර්කශේරුක මඩල නැත්තම් ඩිස්ක් එක පිටිපස්සට ගිහිල්ලා ස්නායුවක් තෙරපී යාම නිසා අපිට සමහරලාට කොන්දේ කැක්කුමට අමතරව පාදයක් හිරිවැටීම දැනෙන්න පුළුවන්. ඒ වගේම මේ කොඳු ඇට නැත්තම් අස්ථි දි รา පත් වීමට ලක් වෙන්න පුළුවන් වයස එක්ක. ඒ නිසා යම් විට මේ අස්ථිවල ඊටා කුඩා බිඳී යාම් ඇති වෙන්න පුළුවන්. පොඩි අනුතරකින් වුණත් මේ අස්ථි බිඳී යාම් ඉරිතැලී යාම් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයට අපි කියන ඔස්ටියෝපොරෝසිස් කියලා. ඒ නිසාත් කොන්දේ කැක්කුම ඇති වෙන්න පුළුවන් වයස්ගත වීමේදී. මේ වගේ කරුණු කාරණා රාශියක් විශේෂයෙන්ම අපි මිනිසෙක් වයසට යනවා වගේම අපේ මේ කොඳු වැට පෙළිය සහ ආශ්‍රිතව තියෙන ව්‍යුහයන් වයස්ගත වීම නිසා මේ විදිහට කොන්දේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. තරුණ කෙනෙක්ට වඩා වැඩිපුර අවස්ථාවක් තියෙනවා කොන්දේ වේදනාව කැක්කුම ඇති වෙන්න. අපි ඊළඟට කතා කරන්න යන්නේ කොහොමද මේ කොන්දේ වේදනාව අපිට දැනෙන්නේ කියලා. මුලින්ම කොඳු වැට පෙළියේ නැත්නම් කොන්දේ පහළ කොටසේ
වේදනාවක් අපිට දැනෙන්න පුළුවන්. ඊළඟට මේ කොන්ද නමන්න දිගාරින්න අපහසු ගතියක් තේරෙන්න පුළුවන්. අපි මේකට කියනවා ස්ටිෆ්නස් එක කියලා. pain and stiffness වේදනාවයි නමන්න දිගාරින්න අපහසු ගතියයි. ඊළඟට යම් විට අපි ඇවිද්දොත් හිටගෙන හිටියොත් ඉඳන් ඉන්න තැනින් නැගිට්ටොත් කොන්දේ කැක්කුම නැවත ඇති වෙන්න පුළුවන්. ඒකත් තව රෝග ලක්ෂණයක්. ඊළඟට මේ කොන්දේ ඇතිවන කැක්කුම පාදයේ දිගේ ගමන් කරනවා වගේ තේරෙන්න පුළුවන්. අපි මේකට තමයි සයටිකා කියලා කියන්නේ. තවදුරටත් ඒ ගැන බැලුවොත් එහෙම සමහර වෙලාවට කකුල සහ පාදයේ කොටස හිරිවැටිලා යන්නට පුළුවන්. මේ තමයි කොන්ද කැක්කුමක තියෙන ප්‍රධාන ලක්ෂණ. දැන් මේ විදිහ කොන්ද කැක්කුම් අපි ඕන කෙනෙක්ට දැනෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ මොන අවස්ථාවේදීද අපි ඉක්මනින්ම කොන්ද කැක්කුම හැදුනොත් වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන කියලා. පළවෙනි දේ තමයි එක පාරටම අධික කොන්ද කැක්කුමක් පටන් ගත්තොත් එහෙම. ඒ කියන්නේ සුළු අනතුරක් වුණොත් හරි එහෙම නැත්නම් බස් එකක ඉඳගෙන නැත්නම් වාහනයක ඉඳගෙන යද්දි නැත්නම් මෝටර් සයිකලයක ඉඳගෙන යද්දි පොඩි වලක වැටුනාම හරි එහෙම නැත්නම් ගැස්සුනහම හරි අධික වේදනාවක් කොන්දේ හටගත්තොත් එහෙම යම් විට ඒ කොඳු වැට ඒක බිඳී යාම නිසා ඇති වෙන්න පුළුවන් වයස්ගත වීමේදී ඇතිවන. එහෙම තත්ත්වයක් ඇති වුණොත් වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන. තව කාරණයක් තමයි මේ කොන්දේ වේදනාව එක්ක පාදවල නැත්තම් කකුල්වල දුබලතාවයක් ඇති වෙලා මේ දුබලතාවය එන්න වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී අපි වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන. තවත් කාරණයක් තමයි මේ කොන්දේ කැක්කුමත් එක්ක පාද හිරිවැටීම ඇති වෙලා ඊට අමතරව මල මුත්‍රා අඩස්සියක් ආවොත් එහෙම ඒ වෙලාවේදීත් අපි වහාම බල ඉන්න නැතුව වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන. තව කාරණයක් තමයි නින්දට බාධාවක් ඇති වෙන කොන්ද කැක්කුම. අපි හිතමු මේ කොන්ද කැක්කුම නිසා හරියට නිදා ගන්න බැරි නම් දවස් කීපයක් එක දිගට කොහොමවත් නිදා ගන්න බැරි නම් නිින්දෙන් නැත්තම් මේ වේදනාව තද බල නිසා ඒකත් අපි වෛද්‍යවරයෙක් වහාම හම්බෙන්න යන්න ඕන කරන අවස්ථාව. තව දෙයක් තමයි මේ කොන්දේ කැක්කුමත් එක්ක අපේ ශරීරයේ බර ටිකක් සීඝ්‍රයෙන් අඩු වෙන්න ගත්තොත් මේ තමයි කොන්දේ කැක්කුමක් ආපුහම අපි හදිස්සියෙම වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන අවස්ථා ටික. අපි ඊළඟට කතා කරන්නේ කොන්ද කැක්කුමක් එක්ක රෝගියෙක් වෛද්‍යවරයෙක් හම්බෙන්න ආපුහම කොහොමද වෛද්‍යවරයා රෝග විනිශ්චයකට එන්නේ කියලා. පළවෙනි කාරණේ තමයි වෛද්‍යවරයා රෝගියාගෙන් මේ රෝග ඉතිහාසය පිළිබඳව තොරතුරු විමසලා බලනවා. කොහොමද කොන්ද කැක්කුම ඇති වුනේ? මේක කකුල් දෙක දිහාට යනවද? මේක තද බල කැක්කුමක්ද? නැත්නම් දරා ගන්න පුළුවන් කැක්කුමක්ද? මේක ඇති වුනේ පොඩි අනතුරකින් පස්සේද? මේ වගේ කරුණු කාරණා අහලා වෛද්‍යවරයා රෝගය පිළිබඳ විස්තර අහලා බලනවා. ඊළඟට වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරලා බලනවා. ඊළඟ අවස්ථාව තමයි වෛද්‍යවරයා අවශ්‍ය නම් කොන්දේ එක්ස්රේ පරීක්ෂණයක් ඉල්ලා හිටින්න පුළුවන්. එක්ස්රේ පරීක්ෂණයක් මගින් අපිට බලන්න පුළුවන් කොඳුයට පේලිය අස්ථි පිළිබඳව තමයි විස්තර අපිට බලා ගන්න පුළුවන්. වෛද්‍යවරයා හිතුවොත් එහෙම අස්ථි වලට අමතරව කොඳුයට පේලියේ තියෙන අන්තර්කශේරුක මඩල එහෙම නැත්නම් ඩිස්ක් ගැන ස්නායු ගැන තවත් ටිකක් විස්තර දැනගන්න ඕන කියලා ඔහු CT පරීක්ෂණයක් ඉල්ලා හිටින්න පුළුවන්. ඔබේ වෛද්‍යවරයාට මේ කොඳුයට පේලිය ආශ්‍රිතව තියෙන අස්ථි ඊළඟට ස්නායු ඊළඟට අන්තර්කශේරුක මඩල මාංශ පේශි මේවා ගැන ගොඩාක් විස්තර දැනගන්න ඕන නම් ඔහු MRI පරීක්ෂණයක් ඉල්ලා හිටින්න පුළුවන්. ඊළඟට බෝන් ඩෙන්සිටෝමෙට්‍රි කියන පරීක්ෂණයක් වෛද්‍යවරයා ඉල්ලා හිටින්න පුළුවන්. අස්ථි දි รา යාමට ලක් වෙලා තියෙනවද කියලා බලා ගන්න. ඊට අමතරව
රුධිර පරීක්ෂණ සිදු කරලා බලන්න පුළුවන් අස්ථි ආශ්‍රිතව ආසාදනයක් තියනවද එහෙම නැත්නම් පිළිකා තත්ත්වයක් ඇති වෙලා තියනවද නැතුව ඊළඟට තව ආතරයිටිස් වර්ගයක් වැළඳිලා තියනවද මේ වගේ කරුණු කාරණා බලා ගන්න රුධිර පරීක්ෂණ සමහර ලාවට වෛද්‍යවරයා ඉල්ලා හිටින්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ වැඩිහිටියාට වැළඳෙන කොන්ද වේදනාව සඳහා තියෙන ප්‍රතිකාර පිළිබඳව. පළවෙනි එක තමයි වේදනාව අඩු කරගන්න වේදනානාශක ඖෂධ ලබා දෙන්න පුළුවන්. මේ වේදනානාශක ඖෂධ පැරසිටමෝල් වගේ සරල ඖෂධයක පටන් අරගෙන ඒකට අඩු වෙන්නේ නැත්නම් ඊළඟට නන් ස්ටෙරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග් එකක් දෙන්න පුළුවන්. තව චුට්ටක් ස්ට්‍රෝං මෙඩිසින් එකක්. ඒකටත් අඩු වෙන්නේ නැත්නම් ඕපියොයිඩ් ගණයේ ඖෂධයක් ලබා දෙන්න පුළුවන් කලාතුරකින් සමහර වෙලාවට. මේ විදිහට විවිධ ඖෂධ වර්ග ලබා දෙන්න පුළුවන් රෝගියට. ඊළඟට තමයි වේදනාව අඩු කරන ආලේපන වර්ග තියෙනවා. අපි ක්‍රීම් නැත්නම් ජෙල් වර්ග තියෙනවා වේදනාව අඩු කරගන්න. මේවා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ස්නායු වලින් හටගන්න වේදනාවක් තියෙනවා නම් කොන්ද කැක්කුම කකුල් දෙක දිකට ගමන් කරනවා නම් එහෙම නැත්නම් පාද හිරි වැටෙනවා නම් අපිට ස්නායු වල තියෙන වේදනාව අඩු කරන ඖෂධ තියෙන උදාහරණයක් හැටියට ප්‍රීගැබලින් ගබාපෙන්ටින් වගේ මේ වාගේ ඖෂධ කාණ්ඩයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් විට අපි මාංශ පේශි සඳහා ඖෂධ ලබා දෙනවා. අපි මසල් රිලැක්සන්ට්ස් කියලා කියනවා. මාංශ පේශි ලිහිල් කර ගැනීම සඳහා ඖෂධ මේ වාගේ ඖෂධයක් වුණත් අපිට ලබා දෙන්න පුළුවන් කොන්ද වේදනාව අඩු කරගන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ ව්‍යායාම සහ භෞතික චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව. කොන්ද වේදනාව සහිත රෝගියෙක් ආවොත් එහෙම අපි මෙයාට වේදනානාශක වලට අමතරව ව්‍යායාම කරන්න උපදෙස් වෙනවා. කොන්දුව ඇට පෙළ ආශ්‍රිතව තියෙන මාංශ පේශි ශක්තිමත් කරගත්තාම කොන්ද වේදනාව සෑහෙන දුරට අඩු කරගන්න පාලනය කරගන්න පුළුවන්. ඒක එකක්. ඊළඟ කාරණේ තමයි වේදනාව අඩු කර ගැනීම සඳහා විවිධ භෞතික චිකිත්සක ප්‍රතිකාරකම තියෙනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන් කොන්දේ කැක්කුම අඩු කරගන්න. ඒක තව ක්‍රමයක්. කොන්ද වේදනාව අඩු කරගන්න තව ක්‍රමයක් තමයි කොන්දට ස්ටීරොයිඩ් ගණයේ ඖෂධ එන්නත් කිරීම සිදු කරනවා. යම් විට මේ කොන්දේ වේදනාව වෙන්නේ එක සංදියකින් නම් කොඳුයට අතර තියෙන කුඩා සංදියකින් නම් ඒ සංදියට එන්නතක් ලබා දීම කරනවා. එහෙම නැත්නම් මේ කොඳුයට අතර තියෙන ඩිස්ක් වලින් ස්නායු ගණනාවක් තෙරපිලා තියෙනවා නම් ඒ தත්ත්වය යම් තාක් දුරට පාලනය කරගන්න සුසුම්නාවට අපි එන්නත් ලබා දීම සිද්ධ කරනවා. ඒකවත් ස්ටීරොයිඩ් ගණයේ ඖෂධ තමයි බොහෝ විට ලබා දෙන්නේ. ඊළඟ ප්‍රතිකාර ක්‍රමය තමයි ශල්‍ය කර්ම. කොන්ද ආශ්‍රිතව හටගන්න විවිධ අපහසුකම් සඳහා විවිධ ශල්‍ය කර්ම ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සුබදායි කාරණයක් තියෙනවා මේ වයස්ගත වීමේදී ඇතිවන කොන්ද කැක්කුමට ඊටමත් කලාතුරකින් තමයි ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර ලබා දෙන්න සිද්ධ වෙන්නේ. බොහෝ විට මේ ඖෂධ මගින් ව්‍යායාම මගින් භෞතික චිකිත්සක ප්‍රතිකාර මගින් බොහෝ දුරට මේ தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද කොන්ද කැක්කුම හැදෙන එක යම් තරමක් දුරට හරි වළක්ව ගන්න කියලා. පළවෙනි කාරණේ තමයි ක්‍රියාශීලීව ඉන්න ඕන. ඇවිදින්න කරන්න ඕන, දුවන්න පයින්න පුළුවන් නම් එහෙම කරන්න පුළුවන්. අපි කියන low impact exercises නැත්නම් ස්පෝර්ට්ස් කියලා මේ කොන්දට ශරීරයට ලොකු තෙරපුමක් නොදෙන ව්‍යායාම වල හරි ක්‍රීඩා වල හරි නිරත වෙන්න පුළුවන්. ක්‍රියාශීලීව ඉන්න එක හරීම වැදගත් කොන්ද වේදනාවක් ඇති වෙන එක වළක්ව ගන්න. ඊළඟ කාරණේ තමයි උසට සරිලන බර පවත්වගෙන යන්න ඕන. අපි කියනවා හෙල්දි වේට් එකක් මේන්ටේන් කරන්න ඕන කියලා. මොකද අධික ස්ථූලතාවය ඇති වුණොත් එහෙම ඒක කොන්ද කැක්කුම ඇති වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට බලපානවා. තව කාරණයක් තමයි එදිනෙදා ගෙදර දොරේ ඔයගොල්ලෝ වැඩ කටයුතු කරද්දි නිදාගද්දි හරි නිවැරදි ඉරියව්ව පාවිච්චි කරන්න ඕන. නිදාගද්දි ඉඳගද්දි පොත්පත් කියවද්දි ගෙදර උයන පියන කටයුතු කරද්දි ඉඳගෙන ගෙදර උයන පියන කටයුතු කරනනම් ඒ අවස්ථාවේදී හරි ඉරියව්ව පාවිච්චි කරන්න ඕන. කොන්දට ලොකු තෙරපීමක්
ඇති වෙන්නේ නැතුව යන. මම ඉස්සරලා වීඩියෝකදී කොන්ද කොහොමද පරිස්සම් කරගන්නේ කියලා විස්තර කතා කරලා තියෙනවා. ඒ වීඩියෝවත් ඔබට පුළුවන් වුණොත් බලන්න. ඒකේ ගොඩක් විස්තර තියෙනවා කොන්ද පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. තව කාරණයක් තමයි කොඳු වැට පෙළට හොඳ විවේකයක් ලැබෙන්නේ නිින්දෙදී. මේ නිසා සුවබර නිින්දකුත් කොන්ද කැක්කුම අඩු කරගන්න හරීම වැදගත් වෙනවා. තව කාරණයක් තමයි දුම් බීම නවත්තන එක. ඔයගොල්ලෝ දුම්පානයට ඇබ්බැහි වෙලා තියෙන කෙනෙක් නම් ඒක නවත්තලා දාන එක හරිය වැදගත්. මොකද දුම්පානය නිසා කොඳු වැට පෙළ ආශ්‍රිතව විශේෂයෙන්ම අන්තර්කාශීරක මඩල වලට සැපෙන ලේ සැපීම අඩු වෙලා යන්න පුළුවන් දුම්පානය නිසා. ඒ නිසා දුම්පානය වළක්වා ගන්න එකත් කොන්දේ සෞඛ්‍යයට ඉතාමත් හිතකර කාර්යයක්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි සමබර ආහාර වේලක් ගන්න එක. විශේෂයෙන් කැල්සියම්, විටමින් D අඩංගු වෙන සමබර ආහාර වේලක් අපි ලබා ගන්න ඕන කොන්ද සෞඛ්‍යය යහපත්ව පවත්වා ගන්න. මම ඒ සඳහාත් මීට ඉස්සරලා වීඩියෝවක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. මේ පහළ ලින්ක් එකේ අපි දාලා තියෙනවා ඒ වීඩියෝ දෙකම. ඒ දෙකම බලන්න මොන ආහාර ගත්තොත්ද කොන්දේ සෞඛ්‍යයට වඩාත් හොඳ කියලා. මං හිතන්නේ මේ කුඩා කතා බහෙන් වැඩිහිටියාට ඇති වෙන කොන්ද වේදනාව පිළිබඳව ඔයගොල්ලන්ට යම් අදහසක් අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් Medicine with Dr. Anton YouTube channel එක සම්බන්ධ වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න, like කරන්න, share කරන්න, පහළ තියෙන bell icon එක ඔබන්න. එහෙම කරපුවාම අලුත් වීඩියෝවක් දාපුවම ඔයගොල්ලන්ට ඒක නරඹන්න පුළුවන් මුලින්ම. එහෙනම් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරිය.